නැති ඔයාලා ගොඩක් වැරදගත් වෙන දෙයක්. ඉතින් ඔයාලා දැන් මේ දවස්වල තෙල් ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒකට දැන් ඔයාලා දන්නවා ඇති QR කෝඩ් එකක් හදලා දෙනවා. ඉතින් ඒ කෝඩ් එකට වෙහිකල් එක රෙජිස්ටර් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කලින් වෙහිකල් එක රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඔයාලා QR කෝඩ් එක නැතිලා නම් මෙන්න මේ වෙහිකල් ලොගින් කියන එක ගන්න ඕනේ. මම ඒක ගැනත් කියන්න දෙන්නම්. ඉතින් මම මුලින්ම වෙහිකල් රෙජිස්ට්‍රේෂන් කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලගේ නික් නම්බර් එක ඇදලා ඊට පස්සේ මේ විදිහට මම ඔයාලට පේනදී මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මම මේකේ ඔයාලට මෙතන උඩින් භාෂාව තෝරගන්න පුළුවන්. මම මේක ඉංග්‍රීසි කියන එක දෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලා රිෆ්‍රෙෂ් කරොත් ඉතින් ඔයාලට මේ විදිහට පළවෙනිට පේනවා නික් නම්බර් එක කියලා. ඒකට ඔයාගේ ID නම එක දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා යටින් නික් කියලා දාලා ටික් එකක් තියෙනවා. ඒක යටින් කරාම ඔයාලට මේ වගේ මේකක් ඕපන් වෙනවා. ඒකේ પાස්පෝර්ට් සහ තව එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මොබයිල් නම්බර් එකත් මොබයිල් නම්බර් එකට OPT එකක් එනවා. ඒක තප්පර 15කින් 10කින් වගේ එනවා. ඊට පස්සේ මෙතන මොබයිල් නම්බර් එක දුන්නාට පස්සේ send OPT කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේක වෙරිෆයි කරගන්න OPT නම්බර් එක ගහලා ඊට පස්සේ ඔයාලට පෙන්නවා ෆර්ස්ට් නේම් කියලා තියෙනවා. ඒකට ඔයාලගේ නම දෙන්න ඕනේ. ලාස්ට් නේම් කියලා තියෙන එකට ඔයාලා ලාස්ට් මෙතන දෙන්න ඕනේ ෆර්ස්ට් නේම් එක. මෙතන දෙන්න ඕනේ ලාස්ට් නේම් එක. ඊට පස්සේ ඇඩ්‍රස් එක දුන්නාට පස්සේ වෙහිකල් නම්බර් එක මොකද ඉතින් මේක වෙහිකල් ඩීටේල්ස් කියන එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම වෙහිකල් නම්බර් එක ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ වෙහිකල් ටයිප් එක ඇඩ් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා චැසි නම්බර් එක ඇඩ් කරගන්න තියෙනවා. ඒගොල්ලෝට ඒක එක්සැම්පල් දීලා තියෙනවා එකේ. ඊට පස්සේ ඔයාලට vehicle type එක දාගද්දී යට select fuel type කියලා එකක් තියෙනවා. ඒක ඔටෝම වෙනස් වෙනවා. බයික් එකක් නම් පෙට්‍රල් නම් පෙට්‍රල් විදිහට ඔටෝම යට වෙනස් වෙනවා. ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යට තියෙනවා I agree to ඔහම themes and conditions ඔය ටික තියෙනවා. ඒකට පොඩි ටික එකක් දාගත්තට පස්සේ ඔයාලා තියෙන register වෙන්න. එතකොට ඔයාලට QR කේතය ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් නම් ඒක පොඩ්ඩක් ඒ කට්ටිය ඒකට යන්න ලොග් වෙන හින්දා පොඩ්ඩක් ඒගොල්ලෝ පොඩ්ඩක් ටෙම්පරරි ස්ටොප් කළා වගේ තමයි තියෙන්නේ. ඒක වැඩි ලොගින් වෙන්නත් බෑ ඒකට. හරි යාළුවනේ, එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell එක නැත්නම් ඕල් දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක් නේ.